විශ්ව ප්‍රාණී ආධ්‍යාත්මික ප්‍රතිකාර එකමුතුවේ අපේ තියෙනවා විශ්ව ප්‍රාණී ග්ලෝබල් කියලා වෙනම කණ්ඩායමක්. අපි කියන්නේ ඒක විශ්ව ප්‍රාණී කියම තමයි. අපි ඒක කරනවා එනර්ජි බේසින් කියලා වැඩසටහන. කියන්නේ අපේ ඇත්තටම අපේ ජීවිතේ මම ඊට කලින් මේ කතා කරලා තියෙන ගොඩක් අවස්ථාවල අපේ ජීවිතේ අපේ හැබෑ ප්‍රශ්නේ තියෙන්නේ අපේ භෞතික තලයේ නෙමෙයි සහ අපේ මානසික තලයේත් නෙමෙයි. මේ හැබෑ ප්‍රශ්නේ තියෙන්නේ අපේ ඊතරික තලයේ. ඒතර අපිට කිසියම් මොහොතක අපේ ඊතරික තලයේ විවුර්ත වෙන්නේ නැහැ සාමාන්‍ය එදිනදා ජීවිතේදී. අපිට යම්කිසි අවස්ථාවක පුළුවන් නම් අපේ ඊතරික තලය අවදි කරගෙන ඊතරික තලයේ තියෙන ගැටලුව විසඳ ගන්න අපේ ජීවිත මීරදා ගොඩාක් සාර්ථක වෙනවා. ඉතින් අපි මේ කරන්නේ නැදී විශ්ව ප්‍රාණී ආධ්‍යාත්මික ප්‍රතිකාර ගුරුකුලයේ අපි අපේ එක අරමුණක් තමයි මේ ආධ්‍යාත්මික දැනුම සාමාන්‍ය ජීවිතයත් එක්ක මුසු කරන්නේ. දැන් අපිට තේරෙනවා නේද ගොඩක් වෙලාවට ආධ්‍යාත්මික ආගමිකත්වයේ තියෙන නිකන් අර වතුර උඩ පාවෙන තෙල් පැල්ලම් වගේ කියලා. මිශ්‍ර වෙලා නැහැනේ අපිටනේ. ඒකනේ අපි වෙනම සිල් ගන්න දවසක් දාගෙන තියෙන්නේ. අපේ ජීවිතේට මිශ්‍ර වුණා නම් සීලය කියන්නේ දවසකින් ඔක්ක වෙනම දවසක් ගිහලා කරන්න ඕන දෙයක් නෙවෙයිනේ ඔක. අපි හැමදාම සිල් රකින්නනේ නන්නේ. ඒතර අපි මේ හදන්නේ මේ ආධ්‍යාත්මිකත්වයේ කියන එක අපේ ජීවිත ඇතුළට දිය කරන්න. ඉතින් ඒක දිය කරන්න එකේ අභිප්‍රායය තමයි අපි කතා කරන්නේ මේ ආධ්‍යාත්මික සංකල්ප අපේ එදිනෙදා ජීවිතයට බලපාන්නේ කොහොමද සහ ඒවා මීට වඩා උපයෝගීතාවයෙන් යුතුව අපේ එදිනෙදා ජීවිතයේ සමග මුසු කරගන්න පුළුවන් උපක්‍රම මොනවාද කියලා තමයි අපි හෙව්වේ. ඒ උපක්‍රමයක් විදිහට තමයි අපි මේ විශ්ව ප්‍රාණී එනර්ජි බේසින් ප්‍රෝග්‍රෑම් එක සකස් කළේ. ඒ නිසා අපේ දෙවෙනි ප්‍රෝග්‍රෑම් එක තියෙනවා ජූනි මාසේ 7 වෙනිදා තියෙනවා. ඉතින් මම ආරාධනා කරනවා මේක බලන් ඉන්න මෙතන ඉන්න ඔබටත් මේක බලන් ඉන්න ඔබලටත් කැමති නම් මේගොල්ලෝ මේකේ විස්තර දාවි යටින් කොහොමද සහභාගී වෙන්න ඕනේ ටික ඔක්කොම. ඉතින් මේකට ඇවිල්ලා තමන්ගේ ඊතරික ලේයර් එකේ තියෙන ගැටලුව විසඳ ගන්න කියලා මම ආරාධනා කරනවා. Vishwa Prani Spiritual Healing Global for a modern spiritual state.